ඉන්ෆ්ලේෂන් එක නැත්තම් උද්දමනය. ඇයි 75 පොල් ගෙඩිය 210 වුනේ? එතකොට මොකද්ද මේ උද්දමනය? කොහොමද මේක වෙන්නේ? අපි කොහොමද මේකෙන් බේරෙන්නේ කියලා අද මම ඕගොල්ලන්ට පැහැදිලි කරනවා පොල් ගෙඩියකින්. ඉල්ලුම නිසා ඇතිවන උද්දමනය ඩිමාන්ඩ් පුල් ඉන්ෆ්ලේෂන්. ගමක් තියෙනවා. ඒ ගමේ මිනිස්සු 100ක් ඉන්නවා. ගමේ මුදලාලි කෙනෙක් ඉන්නවා. ඒ මුදලාලිට පොල් වත්තක් තියෙනවා. එයාට හැම මාසෙම පොල් වත්තෙන් ගෙඩි 100ක් හම්බ වෙනවා. හැම මාසේ පළවෙනිදම ගමේ මිනිස්සු ඇවිල්ලා රුපියල් 100ක් දීලා පොල් ගෙඩියක් අරන් යනවා. ඊළඟ මාසේ තව මිනිස්සු 100ක් අලුතෙන් ගමේ පදිංචියට එනවා. මේක දැකපු මුදලාලි පොල් ගෙඩියක මිල 125ක් කරනවා. මේ වැඩෙන් මුදලාලිට ගොඩක් සල්ලි හම්බ වෙනවා. පිරිවැය නිසා ඇතිවන උද්දමනය cost push inflation. මුදලාලි ට්‍රිප් එකක් යනවා. ඒ අතරේ කඩේට හොරෙක් එනවා. ඇවිල්ලා මුදලාලි ගාව තිබ්බ පොල් ගෙඩි 100න් 50ක් අරන් යනවා. දැන් ගමේ මිනිස්සු 100ක් ඉන්නවා. ඒ වුණාට මුදලාලි ගාව තියෙන්නේ පොල් ගෙඩි 50යි. මුදලාලිට හොඳ අදහසක් එනවා. මුදලාලි රුපියල් 100 පොල් ගෙඩිය 125ට දෙනවා. නිෂ්පාදන පිරිවැය නිසා ඇතිවන උද්දමනය production cost inflation. ගමේ මිනිස්සු දැන් 300ක් ඉන්නවා. ඒත් මුදලාලි ගාව තියෙන්නේ පොල් ගෙඩි 100යි. මුදලාලිගේ බිස්නස් එක ලොකු කරගන්න ඕනේ. මුදලාලිට හොඳ අදහසක් එනවා. මුදලාලි ගමේ බැංකුවට ගිහිල්ලා ලොකු ලෝන් එකක් ගන්නවා. මුදලාලි ඒ සල්ලි වලින් ඉඩමක් ගන්නවා. දැන් මුදලාලිට බැංකුවෙන් ගත්ත ලෝන් එකේ වාරිකය ගෙවා ගන්න බෑ. මුදලාලිට ආපහු හොඳ අදහසක් එනවා. මුදලාලි පොල් ගෙඩිය මිල 100 ඉඳන් 125 කරනවා. මොනිටරි ඉන්ෆ්ලේෂන්. ගම දැන් නගරයක් වෙලා මිනිස්සුන්ට ගොඩක් සල්ලි තියෙනවා. මුදලාලි මෙහෙම හිතනවා. දැන් පොල් ගෙඩිය 100ට දීලා වැඩක් නැහැ. 100න් කරන්න පුළුවන් දෙයක් නැහැ. මුදලාලිට මරු අයිඩියා එකක් එනවා. මුදලාලි පොල් ගෙඩිය මිල රුපියල් 125 කරනවා. හයිපර් ඉන්ෆ්ලේෂන් අධි උද්දමනය. මුදලාලිට දවසක් මෙහෙම හිතෙනවා. පොල් වල ගණන් වැඩි කරමුද? එහෙම හිතලා මුදලාලි පොල් ගෙඩිය මිල ආයි 150ක් කරනවා. මේ වැඩේට තරහ ගිහපු ගමේ මිනිස්සු ජනාධිපතිතුමා ගාවට ගිහිල්ලා බනිනවා. අන්තිමේදී ජනාධිපති මේකට උත්තරයක් හොයාගන්නවා. උත්තරය තමයි සල්ලි අච්චු ගහන එක. මුදලාලිට ආපහු ගණන් වැඩි කරන්න හිතෙනවා. 150 ගෙඩිය දැන් 200 කරනවා. ජනාධිපති ආයි මිනිස්සුන්ගෙන් බැනුම් අහනවා. රටේ ආපහු සල්ලි print කරනවා. හොඳ උද්දමනය good inflation. ගමේ නාමල්ගේ සැලරි එක වැඩි වෙනවා රුපියල් 50කින්. පොල් මිල වැඩි වෙනවා රුපියල් 25කින්. තැඹිලි මිල වැඩි වෙනවා රුපියල් 15කින්. නාමල්ගේ සැලරි එක 50කින් වැඩි වුණ නිසා ඒකින්ද ප්‍රශ්නයක් නැහැ. මේකෙන් මුදලාලිට එයාගේ බිස්නස් එක දියුණු කරගන්න පුළුවන්. නාමල්ට වෙනද වගේ පොල් තැඹිලි ගන්නත් පුළුවන්. උද්දමනයෙන් බේරෙන්න මේවවල ඉන්වෙස්ට් කරන්න. Gold, funds, stocks, treasury bills, treasury bonds, land and coconut. Thank you very much.